දියර පොහොර ව්‍යාපාරය. කාබනික දියර පොහොර කියන්නේ අද වෙනකොට ලංකාවේ කෘෂිකර්මාන්තය උඩු යටි කුරු කරපු වගාකරුවන් හැමෝම හොයන වටිනාම නිෂ්පාදනයක්. ඔබ දන්නවද ගෙදර ඉවතලන එළවලු පළතුරු කොළරුඩු ටිකෙන් ඉතාම කෙටි කලකින් මේ දියර පොහොර හදලා බෝතල් කරලා මාසෙකට ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඉතාම සාර්ථක ව්‍යාපාරයක් මේක. Level Up ශ්‍රී ලංකා එකෙන් අද අපි ඔබට කියන්නේ රුපියලක්වත් වියදම් නොකර ගෙදර ඉඳන්ම කාබනික දියර පොහොර නිෂ්පාදන ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න කොහොමද? රජයෙන් දෙන නොමිලේ පුහුණුවීම් සහ වෙළඳපොළ උපදෙස් ගන්න කොහෙන්ද? ආදී තොරතුරු කියනවා. ඇයි අපි කාබනික දියර පොහොර නිෂ්පාදනය ව්‍යාපාරයක් විදිහට තෝරගන්න ඕන? හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව අමුද්‍රව්‍ය පිරිවැය. මුදල් වියදම් වෙන්නේ නැහැ. ඉවතලන එළවලු, පළතුරු, ඉතිරි කොටස්, වැටිමාර කොළ, අලු, කෙසෙල් බඩ, ගොම වගේ දේවල් තමයි ඕනේ. ඒ නිසා වියදම බිඳුවයි. දෙවෙනි කාරණාව නොමිලේ ලැබෙන අමුද්‍රව්‍ය වලින් හදන දියර පොහොර ලීටරයක් බෝතල් කරලා රුපියල් 400ත් 800ත් අතර මිලකට විකුණන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණාව නියත වෙළඳපළ. ගෙවතු වගාකරුවන්, මල් වගාකරුවන්, වෘත්තීය ගොවීන් වගේම තේ කුරුඳු වගාකරුවන් පවා දැන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හොයනවා. ඉල්ලුම උපරිමයි. ව්‍යාපාරික මට්ටමින් දියර පොහොර හදද්දී ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. ඉන් එකක් තමයි කොම්පෝස්ට් තේ. අනික ශාකසාර දියර පොහොර. සාධන ආකාරය. ලීටර 200 ප්ලාස්ටික් බැරල් එකක් ගන්න. ඒකට සිහින්ව කපාගත් ගිනිසීරියා, කැප්පිටියා, වල් සූර්යකාන්ත වැනි කොළ වර්ග කිලෝග්‍රෑම් 10ක්, අමු ගොම හෝ කුකුල් වස්තිකා කිලෝග්‍රෑම් 5ක්, ඉවතලන එළවලු කොටස් ආදිය මේකට දාන්න. මේකට සීනි හෝ පැණි ලීටරයක් එකතු කරන්න. ඊට පස්සේ හොඳින් වහලා තියන්න. දින 15ත් 20ත් අතර කාලයකදී පෝෂණීය දියර පොහොර ලැබෙනවා. ඒක හොඳින් පෙරලා බෝතල් කරගන්න විතරයි තියෙන්නේ. නොමිලේ පුහුණුව හා රජයේ සහාය ලබා ගන්න විදිහ. මේ ක්‍රියාවලිය ගැන හොඳින් පුහුණු වෙලා සහතිකයකුත් අරගෙනම මේක කරන්න පුළුවන්. ඔබ ඕනෑම දුරකථනයකින් 1920 අමතලා කාබනික දියර පොහොර නිපදවීම හා පුහුණු පාඨමාලා ගැන කෙලින්ම අහන්න. සියලු ඇමතුම් නොමිලේ. හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් කාබනික දියර පොහොර නිෂ්පාදනය ගැන කෙටිකාලීන ප්‍රායෝගික පුහුණු පාඨමාලා නොමිලේම පවත්වනවා. එහි දුරකථන අංකය 0112 855 745. තව අංකයක් තියෙනවා 070 394 7896. ඔබේ ප්‍රදේශයේ සිටින ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා හමු වී මේ ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමට සහ උපකරණ සඳහා ආධාර ලබා ගන්න පුළුවන්. වෙළඳපළ නිෂ්පාදනය කළා. දැන් කොහොමද විකුණන්නේ? මුලින්ම ඔබේ දියර පොහොර එකට ආකර්ශනීය නමක් දාලා ලස්සන ලේබල් එකක් බෝතලේ අලවන්න. ඔබේ ප්‍රදේශයේ තියෙන පැලතවාන්, කෘෂිකාර්මික උපකරණ අලෙවිසැල් මේ වගේවට තොග වශයෙන් ලබා දෙන්න පුළුවන්. අද කාලේ ලේසිම ක්‍රමයක් තමයි සෝෂල් මීඩියා. Facebook page එකක් හදලා, TikTok ගිණුමක් හදලා දියර පොහොර වලින් වගාව සරුසාර වෙන හැටි පෙන්වමින් වීඩියෝ දාන්න. ඔබට ලංකාව පුරාම කූරිය ක්‍රමයට යවන්නත් පුළුවන්. ඉවතලන දේවලින් වටිනා නිෂ්පාදනයක් කරලා රටටත් යහපතක් කරමින් තමන්ගේ ආර්ථිකයත් ලෙවල් අප් කරගන්න. අදම 1.9.2 අමතලා පළමු පියවර තියන්න. වීඩියෝ එක වටිනවා නම් ලයික් එකක් දාලා
යාළුවන්ටත් අහන්න ෂෙයා කරන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ වගේ වටිනා වීඩියෝ බලන්න Level Up Sri Lanka channel එක සබ් කරගෙනම යන්න.